හරි. දැන් අපි කතා කරමු ෆයිනල් පේපර්ස් ගැන සම්පූර්ණ විස්තරය. මේවයි. අපිට අද දවසේ ගැන මම ওই වීඩියෝ ඊයේ උදේනේ දැම්මේ. අද වෙනකොට මම හිතන කෝල් 200ක් විතර ආවා. ඒ කියන්නේ කෝල් සෙන්ටර් දරා ගන්න බැරි තරම් කෝල් එනවා. මොකද්ද මේ ෆයිනල් බැටල් කියන තේරුම් අරගෙන නෑ හරියට. ඇත්ත කතාව. හරිද? ඒ නිසා ළමයි ඔයාලට තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. හරිද? සහ ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මුලින්ම කියලා ඉන්න. ඒක හැබැයි මුලින් කියන එක පාඩුයි. මොකද නැත්තම් වීඩියෝ ගහන්නේ නැහැ ප්‍රශ්න අහන නම්බර එකට කෝල් එකක් දාලා. අන්තිමේට මම නම්බර එක දාන්නම් කන්ටැක්ට් කරගන්න ඔයාලට ඕනේ සියලුම ප්‍රශ්න වලට උත්තර මේකේ තියෙනවා. හරිද? මම එතකොට බේසික් ප්‍රශ්න වල ඉඳන් සියලුම දේවල් ටික හෙමින් සැරේ කියාගෙන යන්න. මේක ආශ්‍රිත වැදගත් කරුණු ටික හෙමින් සැරේ ඔලුවට දාගමු. කලබල වෙන්න එපා. වීඩියෝ විනාඩි 5ක් 6ක් විතර සෙට් වෙයි. ඒක ඇතුළතදී ඔයාලට පේපරේ සම්බන්ධව සියලු ප්‍රශ්න ටික නිමාවටපත් වෙනවා. පුතේ. පළවෙනි කාරණේ ෆයිනල් පේපර්ස් කියලා කියන්නේ A level paper එක ටාගට් කරලා. එහෙම නැත්නම් A level paper එකත් වඩා අමාරු papers 15ක් කරන සීරීස් එකක්. හරිද? 15ක් කරන සීරීස් එකක්. මේක ඔන්ලයින් සහ ෆිසිකල් කියන ක්‍රම දෙකටම ලියන්න පුළුවන්. හරිද? ඔන්ලයින් සහ ෆිසිකල් කියන ක්‍රම දෙකටම මේක ඇත්තටම ලියන්න පුළුවන්. හරිද? ෆිසිකල් කියන ක්‍රම දෙකටම ලියන්න පුළුවන්. ෆිසිකල් ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපි පන්ති කරන නගර තුන තියෙනවානේ. නුගේගොඩයි, නුවරයි, කුරුණෑගලයි. ඔය ටවුන් තුනේ කොහොමත් ඉතින් පුළුවන්. ඊට අමතරව පේපර් සෙන්ටර්ස් දාලා තියෙන ලංකාව වටේ ගොඩාක් ඒවා දාලා තියෙනවා. හරිද? පේපර් සෙන්ටර්ස් දාලා තියෙන ගොඩාක් දේවල්. සමහර නගර කවර් නොවිලා ඇති තාම. එන්න ප්‍රධාන නගර සියල්ලම වගේ මේ වෙනකොට අපි ආවරණය කරලා තියෙනවා. හරිද? ඉස්සරහට තව දේවල් ඇඩ් කරනවා. පේපර් සෙන්ටර්ස් මොනවද කියන එක ගැන පෝස්ට් එකක් මම ගෲප් එකට දාන්නම්. හරිද? ගෲප් එකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේක දිගේ පේපර් සෙන්ටර්ස් කියන්න ගියොත් මට මොකක් හරි මග ඇරුණොත් කියන්න ගිහිල්ලා ඊට පස්සේ වෙන්නේ අයියෝ අතන නැද්ද මෙතන නැද්ද කියලා අහනවා. හරිද? එතකොට පේපර් සෙන්ටර්ස් වල විභාග ලියන්න පුළුවන් කවක්ද දවස වේලාව සියල්ල එක්ක පෝස්ට් එකක් මම ගෲප් එකට දාන්න. දැනට මතක තියාගන්නවා පේපර් සෙන්ටර්ස් වල ලියන්නත් පුළුවන් මේ ටවුන් එකේ කොහොමද ප්‍රධාන වශයෙන් යනවා. පුතේ ඊට අමතරව ඔයාට පේපර් සෙන්ටර් එකක් ළඟ තියෙනවා නම් ඔයා පේපර් සෙන්ටරේට ගිහිල්ලා ලියන්න පුළුවන්. එහෙම අකමැති නම් ඔයාට ඔන්ලයින් ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? සමහර ළමයි අර මැසේජ් උත් දාලා තියෙනවා සර් කිව්වලු අනිවාර්යෙන් පේපර් සෙන්ටර් එකටම ගිහිල්ලා ලියන්න ඕනි අනම්මනම්. එහෙම එකක් මං කිව්වේ නැහැ බං. හරිද? මං කිව්වේ පේපර් සෙන්ටර් එක තියෙනවා නම් ළඟපාත ගිහිල්ලා ලියන්න. ඒක හොඳයි. ඔයාට එහෙම ළඟපාත පේපර් සෙන්ටර් එකක් නැත්තම් හෝ Tamanට එහෙම යන්න අවශ්‍යතාවයක් නැත්තම් ඔයාට ගෙදර ඉඳන් පේපර් ලියන්න පුළුවන් නම් no worries. ඔයාට ගෙදර ඉඳන් ඔන්ලයින් ලියන්න පුළුවන්. හරිද? එතකොට ඔන්ලයින් සෙෂන් ටික තියෙන්නේ කවද්ද කියන එකත් අර පෝස්ට් එකට මම දාන්නම්. දැනට මතක තියාගන්න ඔන්ලයින් එක තියෙන්නේ සෙනසුරාදා ඉරිදා සඳුදා. ඔන්න ඔය දවස් තුනට තමයි අපි දැනට ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒක වෙනස් වෙනවද කියන එක පෝස්ට් එක අනිවාර්යෙන් බලන්න. හරිද? දැනට මම ෂෙඩියුල් කරලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා සඳුදා කියන දවස් තුනේම ලියන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වුණොත් වෙනස් වෙන්නේ පෝස්ට් එකට දානවත් හරි දවස. දැනට මතක තියාගන්න ඔන්ලයින් එකේ ළමයින්ට සෙනසුරාදා දවස් තුනේම සෙනසුරාදා ඉරිදා සඳුදා කියන දවස් තුනේම ඔයාට ඔන්ලයින් එකේ ලියන්න පුළුවන්. ඔන්න කතන්දරේ. ඕක තමයි පේපර්ස් ලියන්න පුළුවන් සිද්ධිය ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. හරිනේ? ඔන්න කතන්දරේ. දැන් මොකද වෙන්නේ ළමයි? මේ පේපර් එක ගැන විශේෂත්ව ටික කිව්වොත් එහෙම. විශේෂත්ව ටික මේ පේපර් එක සම්පූර්ණයෙන් හදන්නේ මම. හරිද? ඒක සම්පූර්ණයෙන් හදන්නේ මම කලින්ම කියලා තියෙනවා. ඒ කලින් අපි කරපු ওই වීක්ලි පේපර්ස් අනම්මනම් જાති අපි ඉන්ස්ට්‍රක්ටර් සෙට් එක හදන්නේ. මොකද හැම එකක් මම හදන එක තේරුම් ගන්න නැහැ. මේක මම ඒල් පේපර් එක ටාගට් කරලාම මම හදන පේපර්ස් 15ක් තියෙන්නේ. ගිය අවුරුද්දේ අපි කරේ පේපර්ස් 10යි. හරිද? ඒ පේපර්ස් 10 ඇතුළේ ළමයි MCQ 17ක් හරි 18ක් හරි තිබ්බා. A level paper එකේ තිබ්බා. හරිද? එතකොට කවදාවත් විභාග ඉතිහාසය අහලා නැහැනේ සමායක ගානේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙන ගානක් එහෙම. ඒ වගේ ප්‍රශ්න හදන්න පුළුවන් කියලා ගොඩක් මිනිස්සු දැනන් හිටියේ නැහැ. නමුත් ඒ වගේ ප්‍රශ්න 3-4ක් තිබ්බා අපේ පේපර් සීරීස් එකේ. ගිය අවුරුද්දේ මට පේපර් සාකච්ඡා කරන්න බැරි වුණා. මේ අවුරුද්දේ පේපර් සාකච්ඡා කරනවා මම ලයිව්. හරිද? සාකච්ඡා කරනවා මම ලයිව්. මේක ලයිව් ඩිස්කෂන් එක එන්නේ. දැන් උදාහරණයක් විදියට අපේ ෆයිනල් පේපර්ස් පටන් ගන්න ජූනි 2 වෙනිදානේ. ජූනි 2 වෙනිදා. දැන් ජූනි 2 වෙනිදා ලියන පේපරේ එදා හවසම සාකච්ඡා කළ වැඩක් නැහැනේ. මොකද ජූනි 2 වෙනිදා ලියන පේපරේ සාකච්ඡා වැඩක් නැහැ කියන අපි පේපරේ එකතු කරගන්නවා ළමයි. එකතු කරගත්තට පස්සේ ඔයා ගාව පේපර් එකක් නැහැ. එතකොට අපිට කරන්න වෙන්නේ මේක ජූනි 2 වෙනිදාන් පස්සේ දවස් 7ක් ගියාම ජූනි 9 නේ බස් සෙට් වෙන්නේ. ජූනි 9 තමයි පේපර් එක සාකච්ඡා කරන්නේ. එතකොට ෆස්ට් පේපර් එකේ ඩිස්කෂන් එක යන්නේ සෙකන්ඩ් වීක් එකේ.
සෙකන්ඩ් පේපරේ ඩිස්කෂන් එක කියන්නේ තර්ඩ් වීක් එකේ. එතකොට මට පුළුවන් අපේ කට්ටිය ලව්වා පේපර් සෙන්ටර්ස් වල ලියන ළමයි, ඔන්ලයින් ලියන ළමයි, ප්‍රධාන වශයෙන් මේ නගර තුනේ ලියන ළමයින්ගේ හැමෝගෙම පේපර්ස් බලලා ළමයින්ට යලි ලැබෙන්න සැලැස්සුවට පස්සේ ඩිස්කෂන් එක කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා මේ පේපර් සෙන්ටර්ස් වල ලිව්වත්, නුවර කුරුණෑගල නුගේගොඩ ලිව්වත්, ඔන්ලයින් ලිව්වත් අපි සතියක් ඇතුළත පේපරේ බලලා වාට දීලා මාක් කරලා දින්නට පස්සේ ගාන්ට ඊළඟ සතියේ මට ඔය ඩිස්කස් කරන්න පුළුවන්. එතකොට හැම වෙලෙම ඩිස්කෂන් එක යන්නේ ලයිව් යන්නේ සඳුදාවල් දවස්වලම තමයි. මම ප්‍රධාන වශයෙන් ටාගට් කරන්නේ නුවරයි කුරුණෑගලයි ටවුන් දෙකේ තමයි ලයිව් ඩිස්කස් කරන්නේ. මොකද මට කොළඹ එන එක අමාරු නිසා හැම සතියෙම බොරුවට. හරිද? එතකොට නුවරයි කුරුණෑගල ටාගට් කරලා කරන්නේ. ළමයි එතකොට සතියක් කර සතියක් මාරුවෙන් මාරුව තමයි සාකච්ඡා කරන්නේ. මේ හරිය ලියුවොත් මේ අනවුලක් නෑනේ. එතකොට දැන් හිතන්නකෝ week 1, week 2, week 3, week 4 කියලා හිතන්නකෝ. දැන් පළවෙනි ඩිස්කෂන් එක යන්නේ නුවර. හරිද? ඊළඟ ඩිස්කෂන් එක යන්නේ කුරුණෑගල. ඊළඟ ඩිස්කෂන් එක නැවත නුවර. ඔන්නෝම මාරු වෙන්නේ. හිතුනොත් මම නුගේගොඩ හිටපු ගමන් එනවා ඇවිල්ලා කරලා යන්න මට ෆ්‍රී වෙලාවක් තිබ්බා. හරිද? ඕම තමයි වැඩේට මාරුවෙන් මාරුව. මේ යන වෙලාවල් තුනේදී අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ තර්ඩ් මේ කියන තර්ඩ් වීක් එකේදී නුවර නෑනේ. නුවරට එතකොට ස්ක්‍රීන් එකෙන් මම එන්නේ. 2:4 ගත්තොත් එම් කුරුණෑගල ළමයින්ට නෑනේ ලයිව්. ඒතර මම කරන්නේ ඒ වෙලාවට ස්ක්‍රීන් එකෙන් මම ලයිව් දෙනවා. හරිද? අර පැත්තේ කරන එක ස්ක්‍රීන් එකෙන් ලයිව් දෙනවා. ඕක තමයි එතකොට සාකච්ඡාව යන විදිහ. ඔන්ලයින් ළමයින්ගේ සාකච්ඡාවත් එදාටම හෝ වෙන දවසක දෙන එක හරියටම ගෲප් එකේ දාන්න. හරිද? ඔන්ලයින් ළමයි ඩිස්කෂන් කියන්නේ කවද්ද හරියටම දාන්න. මොකද ওই දවස් පොඩ්ඩක් එහෙම වෙන්නේ අපේ ටයිම් ටේබල් උත් වෙනස් වුණා ඔය ෆයිනල් බැටල් වැඩෙත් එක්ක. ඒ නිසා මට හරියටම කියන්න බෑ ඔන්ලයින් ළමයි ඩිස්කෂන් එක කවද්ද වැටෙන්නේ කියලා. ඒකත් ලයිව් යන්නේ ඒ සතිය තුලම වැටෙනවා. ඔය දාන පෝස්ට් අනිවාර්යෙන් පෝස්ට් එකක් දාන්නේ පෝස්ට් එක බලන්න. ඒ පෝස්ට් එකේ ඔක්කොම විස්තර ටික දානවා. ඕක තමයි කතන්දරේ. එතකොට මේ පේපර් සියල්ල ළමයි බලලා මාක් කරලා රෑන්ක් කරලා සියල්ල කරලා දෙනවා. හරිද? එතකොට මේ දේවල් කරනකොට දැන් මේ ටවුන් තුනේ ප්‍රධාන වශයෙන් විභාගයේ එන්වයරන්මන්ට් එකම දෙනවා සම්පූර්ණයෙන්. ඔයාලට ඇඩ්මිෂන් දෙනවා, එක්සෑම් නම්බර් එකක් දෙනවා, අපි ඉන්විජිලේටර්ස්ලා ඉන්නවා. හැමෝම කියන්නේ අර විභාගයකට වෙන්නේ කොහොමද ඒ හැමදේම වෙනවා. හරිද? ඔක තමයි වැඩේ. අනිත් පේපර් සෙන්ටර්ස් වලදී සාමාන්‍ය පරිදි අපි කලින් පේපර් එක එවලා තියෙන සෙන්ටර් එකට ඒ පේපර් සෙන්ටර් එකට ගියාට පස්සේ ඔයාලට ගිහලා පේපර් එක ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? ජූනි 2 වෙනිදා ඉඳන්ම වැඩේ පටන් ගන්න පුළුවන්. ඕක තමයි වැඩේ. එතකොට ළමයි අපි ඊට කලින් පේපර්ස් වල යවලා තිනවා. ඔයාලා අනිවාර්යයෙන්ම හරිද? අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බැලුවට පස්සේ ගෲප් එකේ පෝල් එකක් දාලා තියෙනවා. ඒ පෝල් එකේ තමන් යන්න බලාපොරොත්තු වෙන සෙන්ටර් එක අනිවාර්යෙන් දාන්න. හරිද? එතකොට අපිට පුළුවන් ඔයාලට මේ පේපර්ස් ටික ගන්නට ලැබෙන්න සලස්සලා තියන්න. ඕන්න ළමයි වැඩේ. ඔය ටික තමයි මූලික වශයෙන් මේකේ සාකච්ඡාව සහ ඒ ආශ්‍රිත සියලුම දේවල් ටික. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 075 169 162 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න. හරිද? WhatsApp message එකක් දාන්න. එතකොට ආයි ස්ක්‍රීන් එකේ වැටෙනවා ඇති. එහෙම නැත්නම් කෝල් සෙන්ටර් එකේ නම්බර්ස් දෙකක් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. එතකොට ඒකට කෝල් කරලි වෙලා විස්තරයක් දැනගන්න පුළුවන්. මම හිතනවා ඔය ටික තමයි හෙනම් අපිට ඔළුවට දාගන්න තියෙන්නේ කියලා. ඒතකොට ළමයි ඔහොම තමයි ඒතකොට අපේ ෆයිනල් පේපර්ස් වල වැඩපිළිවෙල වෙන්නේ. හරිද? වැඩපිළිවෙල වෙන්නේ. ඕක අමුතුවෙන් කියන දෙයක් නෑ. ඉතින් ක්වොලිටි කොහොමද කියලා ගිය අවුරුද්දේ ලියපු ළමයි ටික දන්නවා. අර ඔච්චර තමයි මම හිතන්නේ මේක ආශ්‍රිතව ඔයා දැනගන්න ඕනේ කරුණු තියෙන්නේ කියලා. හරි. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දානවා වෙනුවට හොඳ දරුවෝ ටික වෙයි ගිහිල්ලා මෙන්න මේ නම්බරේට WhatsApp message එකක් දාන්න. ඒ වෙලාවේ live වල reply කරයි. නැත්තම් කෝල් එකක් දෙන්න අර මං කලින් පෙන්නපු නම්බර්ස් වලට. හරිනේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වෙන මම මේක ගහනවා රෑ. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ජය වේවා.